කකුල් දෙක අස්සෙන් එහෙම ඉන්න ඉඳ තියන්න එපා. පස්සේ පැත්තේ එක්කෝ විදිහේ එක්කෝ ඉස්සරහ පැත්තේ විදිහේ. හරි ඉන්නවා. ඇවිල්ලා දැන් ජනපදේ ඉස්සෙල්ලාම කරන්නේ මේ වහලේ අපි මෙන්න මේ විදිහට මුල්ලෙන් මුල්ල අල්ලන්න ඕනේ උඩ. මේක අපි මෙහෙම අත දාලා අල්ලන්නේ නැහැ. මොකද මේක අතේ ගෝරුස්ස සර්පේ වරේ සමහරලාට ඉන්න පුළුවන්. මෙහෙම අල්ලනකොට කියමු ඉතින් අපි කරන්නේ මෙහෙම මුල්ලෙන් මුල්ල මෙහෙම අල්ලලා ඒක ළඟින්ම මේ උඩ පැත්තට මෙහෙම තියාගන්න. වහලේ. තියලා මේ ගැටේ ඉතින් අපි ඉස්සෙල්ලාම දැන් අඩිය ලෑල්ල සුද්ධ කරනවා ඉජාවට මේක සෙට් එකම මේ පිලා පෙට්ටිය මේක එකපාර ගස්සලා ගන්න එපා. මේක ඔහම ගන්න. අරගෙන ඒකක් තියනවා මේක මෙන්න මෙහෙම මුල්ලෙන් මුල්ලට මෙහෙම වහලේ උඩි. කිව්වම දැන් මේකේ මේ තියෙන රොඩු මේක දේවල් වැටලා දැන් මේගොල්ලෝ ජනපදේ සුද්ධ කරනවානේ. ඒ වැටෙනවා මේවත් තියෙනවා. ඊට අමතරව කිසලබය ආවොත් එන්න මේ වගේ විතර දාලා තියෙනවා. අපි ඊට පස්සේ මැස්සෝ ටිකක් ඉන්නවනේ අපි හිමීට මේ මුල්ලා මෙහෙම ගසනවා. එතකොට මැස්සෝ ටික එතනට වැටෙනවා. ඊට පස්සේ මේකේ මේ තියෙන මකුළු දැල්ල අපි කරලා අපි ඒව මේ ගේට්ටු තහඩුවෙන්ම අරගෙන මෙන්න මේක එක්ක හොඳ කෙඳි හයිය බ්‍රෂ් එකකින් උනත් පුළුවන්. ගේට්ටු තහඩුවෙන් සුද්ධ කරනකොට බලන්න ඕනේ. හැබැයි මේ තහඩුවක් මේකෙන් කැපිලා ආපහු මේක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ලෑල්ල අපි ඒක කරගන්නවා. මොකද මේකේ අඩිය ලෑල්ලේ හැදෙන කඩතුළු හැදුනොත් ඒ වගේ තමයි ඉතිපොනුව බිස් කරගන්නේ. ඒක ටික අපි සුද්ධ කරලා ටිකක් දුරකට අයින් කරගන්නවා. ආපහු අපි ඒ තිබුණු පැත්තටම මේක තියන්න ඕනේ. අපිට ඕන නම් මෙන්න මෙහෙම පොඩි ඇන්ගල් එකක් පිටින්ම තියන්න පුළුවන් ජනපදේ. එහෙම වුණොත් ඒක වාසියක් තියෙනවා. මේකට වැටෙන අපද්‍රව්‍ය ටිකක් පහළට එනවා. මැස්වන්ට සුද්ධ කරගන්න ලේසියි. දැන් අපහු මේක ගත්තා. මේක අර තිබුණු පැත්තටම තියන්න. දැන් මේක ආයි මේ පැත්ත මාරු කරලා තියන්න නැතුව අපි මේ තිබුණු පැත්තටම තියන්න. කියන්න පුළුවන්. ඊට පස්සේ අඩිය ලෑල්ල සුද්ධ කරලා ඉවරයි නේ තියෙනවා. ඊට පස්සේ අපි කෑම දෙන්න ඕන ජනපදේ බලනවා නම් පැණි පෙට්ටිය මේකට අරගෙන ආයතන දෙකක් තියෙනවා. අර තියෙන්නේ කෑම දෙන්න තියෙනවා. අපිට වද එළියට අරන් බලන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් සති දෙකකට දෙකකට සැරයක් බලනවා නම් හොඳයි. මුදින් ලෑල්ල ගන්නකොටත් ටිකක් හිමින් ගන්න. මේකේ සමහරට උඩ ලෑල්ල දැන් නැස්ස එල්ලීලා ඉන්න පුළුවන්. සමහරකට ගොඩක් ඉන්නවා. සමහරකට ඊට පස්සේ අපි මොකද එකක් තියෙනවා මේ අපි කොහොමද අපි දැන් මේ වගේ භාජනයක් එක්ක යෝගට් කප් එකක් නැත්නම් මෙහෙම බෝතලයක් කපලා ඒක හදා ගන්න පුළුවන් කෑම දෙන්න. ඒකට අපි මේ වගේ ඉරටු කෑලි ටික වටේට මෙහෙම දානවා. මොකද මැස්සුන්ට නැත්නම් තනියකට වැටුනොත් එන්න බෑනේ. ඒකයි. ඊට මේ තියෙන අපි හදාගත්ත එක දැන් අද ජනපදයට දිනා කෑම දෙන්න හදපුවා සීනි. එකට එකේ අනුපාතයට තමයි සාමාන්‍ය හදන්නේ. ඒක කියලා දෙයි තව කෑම දෙන හදන විදිය. ඒක හදලා මේක උග්ගස් තරන්න පුළුවන් නේද? පුළුවන්. ඒව ඕනෑයක් පුළුවන්. දෙන විදිහක් තියෙනවා. ඒ විදිහට දෙන්නේ. ඕකේ එකක් දාලා ඊට ඉරටු කෑලි අපි දාලා තියෙන්නේ. නැත්තම් ඔය ටැනියකට වැටෙන මැස්සුන්ට ඉන්න බෑනේ. ඊට පස්සේ අපහු දින්නේ නහල අර විදියටම ගැට ගන්නවා.
ගැට ගහන එකේ වාසිය තියෙන සමහර වෙලාවට අපි ඉලිමහනේ ඕක නිකන් තියලා තිබ්බොත් සමහර වෙලාවට පොල්ලත්තක්වත් බැරි වෙලා හරි වැටුණා කියලා හිතන්නකෝ. පොඩ්ඩක් කොනක් වදුනොත් 17ට කෑලි ටික විසිරලා යනවනේ. එහෙම නැත්තම් ඔය හරක් එහෙම ඉන්නකොට හරක්ගේ ඉතින් ගොන්කොමනේ. උන් ඉතින් අර පිට කහ ගන්න එහෙම සමහරට මේක හොඳයි කියලා හිතනවා. එතකොට පිට කහ ගන්න ගියොත් මොකක් වෙයිද? ඕක කැලිලා යනවා. ඒ හින්දා අපි ආරස්සාවට හැම වෙලාවෙම මේක අර වැටුණත් ආපහු ආය ජනපදයේ යන්නේ නැතුව අපි දක්ව වෙලාවට සමහරට මේක කෙලින් කරලා හරි තියන්න පුළුවන්. නැත්තම් 17 විසිරලා යනවා. මේකේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ මෙන්න මේක හදපු එක තව පොඩ්ඩක් අර ඇන්ගල් බේසමක හැඩයට හැදුවා නම් ලේසි. මේ වතුර පුරවන්න දාපු. ඒ කියන්නේ මෙහෙම සිජුවම නැතුව මෙහෙම ටිකක් අර මෙහෙම එතකොට ස්මූත් විදිහට එතකොට මෙහෙම ගහන වතුර පාර පරණ වතුර අයින් වෙනවා අලුත් වතුර එකතු වෙනවා. දැන් මේකේ වතුර අස් කරගන්න පොඩි ලුණු කැට එහෙම දාන්න ඕනේ නේ. නෑ මෙහෙමයි. ලුණු දැමීම අත්‍යවශ්‍ය නෑ. ඔය විදිහට දවස් කිහිපයකට සැරයක් මාරු කරනවා නම් නැත්තම් ලුණු දාන්න ඕන. නැත්තම් ඉතින් තව විවිධ විකරණ තියෙනවා. අර වාගේ දාලා මාළු දාන්න පුළුවන්. එහෙම නැත්තම් ඒකක්වත් නැතුව දැන් සමාහයට කෙනෙකුට මේක ලී කණුවක් දැම්මොත් එහෙමනම් ග්‍රීස් හරි කළු තෙල් හරි මේකේ ගාන්න ඕන. ඊළඟට තව අර මෝටින් මේ චෝක් එකක් වාගේ එකකින් මොනවා හරි බැම්මක් දාන්න ඕනේ. කුමිසත්තු වෙනවට. අන්න ඒ වගේ මාරු කරන්න එක. විවිධ ක්‍රමවේද කරන්න පුළුවන්. ඉතින් මේක කල් පැවැත්මත් එක්ක ස්ථාවර ක්‍රමයක් තමයි මේ විදිහට PVC බටයක් දාලා මේ මහත්ය කිව්වා වගේ මේක මේ අඩි 2කමාරි උසින් මේක ලී කුට්ටිය. හැබැයි කොයි වෙලාවක මේ සමහරු මේ වැඩේ කරනවා. මොකද මීමැසි පෙට්ටිය අඩි ලෑල්ල හොඳ පරාලෑනියක් දාලා ගහනවා මේ කනුවට තියලා. එතකොට ඒක ගලවන්න බෑනේ. පෙට්ටියේ ලෑල්ල එහෙම කරන්නේ නැහැ. හැම කොටසක්ම නිදහසේ ගන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. මේක වෙනම රඳවන්න ඕනේ. අර මහත්ය කිව්වා වගේ මේක චුට්ටක් ඇන්ගල් කරගන්න මේක අපි ඇලේට ගහන්න ඕනේ නැහැ. මෙහෙම පැතලිව තිබ්බත් මේක පොඩ්ඩක් අඩ කොටයක් තියලා නේ අඩ ලෑලි කෑල්ලත් චුට්ටක් ගේට්ටුව පැත්තට පොඩි ඇන්ගල් එකක් තිබ්බොත් එයා රෝල් වෙලා යනව නේද? මොනවා හරි අපද්‍රව්‍යයක් ලේසියිනේ. එයාලට පවිත්‍ර කරගන්න. අපි ඔය ගේට්ටු තහඩුව හැමදාම තියාගන්නවා කියලා හිතන්න එපා. මම දැන් කියන්නම් තියාගන්න ඕන කොයි කාලෙද අයින් කරන්න ඕන කොයි කාලෙද කියලා. හරි. එතකොට අර පරීක්ෂා කරනකොට පැත්ත කිව්වා. අනිත් එක තමයි ජනපදයක් පරීක්ෂා කරනකොට දැන් මෙහෙම උස්සලා ජනපදේ අපි වැඩි එළියට නටවන්න හොඳ නැහැ. ගන්නෙම නැතුව රැජින බිමට වැටුණොත් රැජින පෑගිලා යන්න පුළුවන්. සමහරට නැත්තම් අපි දැන් දානකොට හරි කියලා හිතලා දානවා රැජින එළිය. ගේට්ටු තහඩුවක් දැම්මොත් එහෙම ආය රැජිනට රින් ගන්නත් බෑ. නේ? ඒ හින්දා වැටෙනවා නම් මේකටනේ වැටෙන්නේ. අපි මේ විදිහට පෙට්ටිය උඩටම අල්ලලා තමයි බලන්නේ. බද පරීක්ෂා කරන්නේ. ඒකත් හැබැයි වද පරීක්ෂාව නිතර කරන්නේ නැහැ. මම ඒක විස්තර කියන්නම්. හැම වෙලෙම ওই වද පරීක්ෂාවට නම් යන්න හොඳ නැහැ. තියෙන ක්ෂේත්‍ර ගැටලු මේ අඩි ලෑලෙන් අපිට නිර්ණය කරගන්න පුළුවන්. ඒක කොහොමද කියලා මම කියන්නම්. කිරිලා ඉදිපණුව වැඩිපුර ඉන්නවා නම් වදත් බලන්න ඕනේ. එහෙම නැත්නම් වද බලන්න ඕනේ. නිතර ඇදීමේදී අර හැපයාමේ ආවේගය කියන එකට ලක් වෙනවා. ඒක තමයි සතියට දවස් දෙකක් අනිවාර්යයෙන් අඩි ලෑල්ල සුද්ධ කරන්නේ. එතකොට වද අදින්න ඕනේ නැහැ. එතකොට ඉතිපණුව හැදෙන්න කාලය යන්නේ අපි සුද්ධ කරනවා නම් මේක ගැන හරිද ඈ